කොහෙන්ද දාර පත කැලයක්. ඉතින් අද මේ කැලේ අපි පැය දෙකක් සෝයි වෙලා ඉන්න තමයි හදන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ ගන්න කලින් මතක් කරනවා channel එක subscribe කරන්න. දැන්ම channel එක subscribe වීඩියෝ එක like bell icon කෝල් කරලා තියන්න. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේක තියෙන විශේෂත්වය තමයි මේකේ ඉන්න සර්පයෝ නයි මේකේ හෙන ගැටියක් ඉන්නවා. ඒ කියන්නේ මේකේ ගොඩක් වෙලාවල් වලට මේකේ සාමාන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ යව්ව සාමාන්‍ය විදිහට තියෙද්දි නම් වැඩි නෑ. හැබැයි මේ වගේ හෙන ටව්ව තියෙද්දි මේකේ සර්පයන් ගණන වැඩි වෙනවා. ඉතින් එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මේකට මම අවශ්‍ය වෙන අපිට බඩු. ඉතින් ඒකට අවශ්‍ය වෙනවා බෑග් එක. මෙන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා පිහිය. ඉතින් මෙන්න තියෙනවා පිහිය. ඉතින් ඔන්න ඔය බඩු දෙක තමයි අපිට මං ගත්තේ. අවශ්‍ය වෙද්දී ඔය දෙක විතරයි මං ගත්තේ. ඉතින් දැන් අපි යන් ඔන්න ඔය කැලේ ඉන්න. ඉතින් ඉස්සල්ලාම බඩු ටික ලෑස්ති. ඉතින් දැන් අපිට තියෙන්නේ කැලේ සර්වයිව් කරන්න යන්න. ඉතින් මෙන්න මේ ඉන්නේ අවුල සර්පයන් සමග අපිට ජීවත් වෙන්න වෙනවා පැය දෙකක්. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් මම කැලේ ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේන චරහි කැලයක් වගේ තියෙන. ඔන්න ඔය කැලේ පැත්තට තමයි යන්නේ. කැලේ ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි කැලේ ළඟට යමු ඉතින්. කැලේ ළඟට කියන්නේ ළඟට ඇවිල්ලා ඉන්නේ. අපිට දෙන්නේ අර එහෙම නගලා යන්න තමයි. එහෙනම් ඒ විදිහට කරපන්. අපිට දෙන්නේ කැලේ නගලා යන්න තමයි. ඉතින් ඔයාලට ගමන් කැලේ පැත්තෙන් ගිහිල්ලා ඔන්න වෙලා නැති. ඔන්න උඩ කැලේ යනවා. අපේ තියනවා හැමයිද අපිත් එක්ක ඉන්න වෙන්නේ අපිට පැය දෙකක් බලමු ඉතින් වීඩියෝ ඉස්සරහට මොනවා වෙයිද දන්නේ. වීඩියෝ ගන්න තියෙනකම් බලාගෙන ඉන්න එකේ හින්දා මේක මොනවා වෙයිද දන්නේ. බලමු මේකේ සර්පය වුණා කියලා තියෙන මාත් දැකලා තියෙන දෙන්නෙක් විතරයි. දෙන්නෙක් කියන්නේ ගොඩක් වෙලාවට සර්පයෝ දෙන්න අර රංචු වගේ දෙන්නෙක් එකවර යනවා. ඉස්සල්ලාම එක්කෙනෙක් යනවා පිටිපස්සෙන් ඊළඟ එක්කෙනෙක් යනවා. නැත්තම් දෙන්නම එක සමානව වගේ යනවා. ඒ කියන්නේ මෙතන එක්කෙනෙක් යනවා අනිත් එක්කෙනා ඔහොම යනවා දෙන්නම සමාන විදිහට යනවා. ඒ විදිහට තමයි ඉන්නේ. පැය දෙකක් සර්පයොත් එක්ක ඉන්න එපා වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. මේක තේවත්තක්. කොහොමද තේවත්තක් කියන්නේ මේකට වැඩි සර්පයන් වගේ තියෙනවා. බලමු මේ පැත්තේ කට්ටිය කවුරුත් නැහැ. ඒකයි මේ සර්පයෝ මම නම් ඉන්නේ කට්ටිය කවුරුත් ඉන්නේ නැහැ පුතා. බයි. දියන්න පටන් ගමු. තන වෙනා හිටියොත් ඉතින් කොහොමද සර්පෙක් ඉදිනවා. අනේ උඩට ආවා. උඩට ගිහින් භාගයක් උඩට ඇවිල්ලා ඉන්න පල්ලෙහි. ඉතින් අදන් අපි ඔතනින් උඩ ගිහින් පාර්ක් තියෙනවා. ඔන්න පාරට නැංගුවොත් අපිට මොකක් හරි තියෙන කරන්න බෑ. ඉතින් අපි මෙතනින් ගිහලා පාරට නැංගමු. මෙතනින් පාරට නැගගත්ත හැකි. එතන පාරක් තියෙනවා. පාරට නැගගමු. පාර කියන්නේ ඒක පාරක්ම නෙමෙයි. කැලෑ වෙලා තිබ්බේ ඕතන පාරක් විදිහට හදලා. පෙන්නන්න. පිරදී ඉස්සරහ පල්ලෙහාට යන පාරක් වෙයි. ඔන්න පාර. අපි පාරට යමු. තව පොඩ්ඩක් වැඩි. පාරට ආවා. මෙන්න මේ කැලේ හිටියා. අපි ආයෙත් කැලේට යන්න ඕනේ. අපි ඉතින් මම ආවේ.
කම්මන වගේ වෙඩල් කොළ දෙක තුනක් කඩවමු අපි කාන්ද බහමුතින් වෙන්න කරන්න මේ ඉස්සර නම් චින්දල තියෙන දැන්නන්න දැන් කියන අවුරුද්දකට කලින් ඉඳලා තියෙනවා මේ කලින් බෝලයක් වගේ දැක්ක මේ බෝලයක්ද නැද්ද දන්නේ නැහැ දැක්ක බෝලයක් වගේ රවුම් නේ කමන්නේ අපි ඔය බෝල හොයන්නේ නෙවෙයි දැන් අපි වීඩියෝ පටන් අරගෙන විනාඩි නෙමෙයි පැයක් වගේ වෙලා ඉතින් මම බැලුවා ආයෙත් කැලේ පැත්තට ගියොත් හොඳයි කියලා මොකද කැලේ පැත්තෙන් අපිට කොහොම හරි අද නායක බලන්නම තමයි යන්නේ හරිද මම ළඟට ඇවිල්ලා නායක දැකලා නැහැ ඈත ඉඳලා නම් දැකලා තියෙනවා කට්ටිය ඉතින් ඔය මට ෆොටෝ එහෙම පෙන්නනවා අලකට නම් දැකලා තියෙනවා දැන් අපි කැලේ පැත්තට බලමු ඔය දින්නේ කියලා ඩෝ කන්තිනිකම් බලාගෙන ඉන්නේ බලමු ඉතින් දැන් පැයක් වගේ ඉහිලා තින්නේ තව වෙලාව තියෙනවා ඉතින් අපිට පැයක්ම තියෙනවා පොඩි තුවක් ගහක් විතර මේක නගින්න පුළුවන් ඉතින් හදිසියටනේ නගින්න පුළුවන් අපි නගින්න try කරද්දි ඊ නගින්න ගිහින් මගේ බොටමත් එක්කම යවුණා දැන් නගින්න 25ක් විතර try කරා බෑ අපි පල්ලෙහාට යමු කලින් මෙතන ඉඳලා ආයෙන්නේ පල්ලෙහාට යමු සාසු එන්නේ නැද්ද කියලා තියෙන්නේ රජලා ඉන්නේ ඉතින් ඉස්සරහට මොනවද දන්නේ ඒ කන්තිනිකම් බලාගෙන වගේම views 2000 උදව් දෙන්න සබ්ලා 20 යන්න උදව්වක් දෙන්න ඉතින් ගැම්මඩම මොකද වෙන්නේ ගාලා පීයක් කරනකොට වැඩක් නැහැ පිහිය මොනවක පන්න නිකන් හදිස්සියක් කියලා යනවා ඉතින් guys දැන් නම් පැය දෙකක් සම්පූර්ණ වෙන්න තව විනාඩි 3ක් වගේ තමයි අඩු යන් ඉතින් අත්‍යවශ්‍ය නෑ නම් බලා ගන්න බැරි වුණා අතරම මේක නයි ඉන්නවා මම දැකලා තියෙන හින්දා තමයි කියන්නේ මම නයි 6 දෙනෙක් විතර දැකලා තියෙනවා දවස් يعني සතියට අනිවාර්යෙන් දවස් 5කට දැන් සතියට දවස් 6ක් 5ක් වගේ එනවා කියලා තමයි කියන්නේ අද බලන්න බැරි වුණා බලමු ඉස්සරහ මේකේ පාර්ට් 2 ගේන්න පුළුවන් ගේනවා නයි බලන්න බැරි වුණාද ඒ ළඟ ඉතින් මම චැලෙන්ජ් එක කම්ප්ලීට් කරා ඉතින් මෙතන වීඩියෝ ඉවරයි හැමෝටම